හෙලෝ ළමයි හැමෝටම සුබම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද වීඩියෝ එකේදී අපි කතා කරන්න යන්නේ Facebook වල තියෙන වෛරල්. හරිද? හැමදාටම වෛරල් යන්න පුළුවන් නීච් අයිඩියා එකක් දැන් තමයි අද අපි කතා කරන්න යන්නේ. හරි ළමයි. එතකොට මේකදී ඔයාලට වීඩියෝස්, රීල්ස් හදන්නත් පුළුවන්. එහෙම නැත්නම් ෆොටෝස් හදන්නත් පුළුවන්. හරිද? ඒකට ඕගොල්ලන්ට මුලින්ම යන්න ඕනේ Pinterest එකට. හරිද? Pinterest එකට මුලින්ම යන්න ඕනේ. ඉතින් Pinterest එක කියන්නේ මොකක්ද කියලා ළමයි ගත්තොත්. හරිද? Pinterest එකට මට මේ VPN නැතුව යන්න බෑ මේ හරියේ. හරිද? මම මොකද ලංකාවේ නෙමෙයි ළමයි ඉන්නේ. හරිද? ලංකාවේ සර්වර් එකකින් නෙමෙයි ඉන්නේ. හරිද? ඒකට හේතු වගේක් තියෙනවා. හරි මම ඒක පස්සේ කියන්න. හරි. හරි. එතකොට මේ Pinterest එකට ඇවිල්ලා ළමයි ලංකාවේ හිටියට ලංකාවේ සර්වර් එකකින් නෙමෙයි ඉන්නවා. හරිද? මේ Pinterest එකට ඇවිල්ලා හරිද? ඕගොල්ලෝ මෙතන සර්ච් කරලා බලන්න ළමයි Pinterest එකේ ඇවිල්ලා viral girls. හරි. හරි. ඔයාලට මෙන්න මේ viral girls ලා පොඩ්ඩක් රිසර්ච් කරලා බලන්න. හරිද? viral girls ලා පොඩ්ඩක් රිසර්ච් කරලා බලන්න. ඉතින් ළමයි බලන්න මේ මේවා දැක්කම ළමයි මේ යන්නේ ඇවිල්ලා මේ හරිද? මේකෙන් ඉතින් ඇට්‍රැක්ටිව් වෙන ඉමේජ් එකක් ඕගොල්ලෝ ගන්න. හරිද? මං කියන්නේ මේකම ගන්න කියලා. හරිද? ඕගොල්ලෝ කැමති එකක් ඉන්ටර්නෙට් එකෙන් අරගෙන ඒක වගේ මොඩල් එකක් හදාගන්න. දැන් මේ වගේ ඒවා ගන්න පුළුවන්. මේ වගේ ඒවා Facebook එකට දැම්මොත් නම් පොඩි ප්‍රශ්නයක් එයි. ගයිඩ්ලයින් සම්බන්ධව. හරිද? හෙළුවෙන් ඉන්නේ නැති හරි. හෙළුවෙන් ඉන්නේ නැති මේ හොඳට මේ අඳුබක මෙන්න මේ වගේ එකක් හොඳයි. මේක වීඩියෝ ගන්න. හරි. හරි මේ හොඳ එකක් ගන්න. හරි. දැන් මේක ලස්සනයි. හරි. මේකත් හරි මෙන්න මේකත් හොඳයි. හරි. ඉතින් මේකක් ගන්න. හරි මම දැන් මෙන්න මෙතන අර ගන්නවා එකක්. හරි. හරිලා කොහෙ. හරි. Pinterest එකෙන් මෙන්න මේ විදිහට crop කරලා ගන්න ළමයි. crop කරලා අරගෙන ඔයා මේ image එකේ image එක analyze කරන්න පුළුවන් ඔයගොල්ලන්ට ChatGPT ඊට පස්සේ Gemini ඕනි මොඩල් එකකට දාලා හරි ඕනි මොඩල් එකකට දාලා ඔයාලට analyze කරලා බලන්න පුළුවන්. මම නේද Gemini එකට දානවා. Gemini එකට දාලා මම මේක paste කරගන්නවා. හරි. මට නියෝදේන අනලයිස් කරන් AI මොඩල් එකක් ජෙනරේට් කරලා දෙන්න. හරි. හරි. ඒක ඇනලයිස් කරලා ඔයාලට මේ මොඩල් එක අරගන්න පුළුවන් මෙන්න මේ විදිහට ජෙනරේට් කරලා. හරි. ඊට පස්සේ මෙතඩ් එක තමයි ළමයි ඕගොල්ලන්ට Photoshop ගන්නත් පුළුවන්. ඊට පස්සේ එහෙමත් නැත්නම් ඕගොල්ලන්ට Canva use කරන්නත් පුළුවන් මොකක් හරි දෙයක් use කරන්න. හරි කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? මම දැන් Photoshop එක use කරන්නේ. හරි ළමයි මේ Gemini එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හරිද? Gemini එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ ඇවිල්ලා මේ Gemini එකේ මේ image එකම දුන්නේ. හරිද? මම ඒක නිසා ChatGPT කරා ඇවිල්ලා කියනවා break this down into an extremely detailed prompt. හරි. මේකේ ඊට පස්සේ මෙයා image එක analyze කරලා ළමයි දෙන්නේ JSON මෙව එක. හරිද? JSON එක මේක මම දෙනවා. හරි. එහෙම නැත්නම් මේකේ හරිද මේ prompt එක දෙයි. හරි. ඉතින් ඔයාලට පුළුවන් මේ prompt එක copy කරගන්න. හරිද? හරි. මම දැන් මෙන්න මේ prompt එක copy කරගන්නවා. හරි. පොඩි issue එකක් තියෙනවා ළමයි. හරි තාංගන්ද. මේක copy කරගෙන එන්න ළමයි flow එකට. හරිද? flow එකට ඇවිල්ලා new project වලට යන්න. new project වලට ගිහිල්ලා ළමයි ඕගොල්ලෝ මේකට paste කරගන්න. හරි. මෙතනින් image model එක දාලා මෙතනට paste කරගන්න. හරි. paste කරලා enter කරන්න. enter කරන්න කලින් අනිවාර්යයෙන්ම post model එක 1 to 1 rotation එක අනිවාර්යයෙන්ම දාන්න. හරි. ඊට පස්සේ ළමයි Photoshop හරි මොකක් හරි එකක් tool එකක් මේකට use කරන්න පුළුවන් කිසිම issue එකක් නැහැ. මම දැන්ට Canva එක use කරනවා. හරිද? Canva එක මම දැන්ට use කරනවා මේ වැඩේට. හරි. Canva එකේ ඔයගොල්ලන්ට sign in වෙන්න පුළුවන් මෙතනින්. හරි. ඊට පස්සේ posters කියලා පොඩ්ඩක් search කරලා බලන්න. ඊට පස්සේ ඔය තියෙන එකක් ළමයි ගන්න. හරිද? customize in this template කියන එකට යන්න. හරි. ඊට පස්සේ මේ තියෙන හැම එකම අයින් කරලා දාන්න. මේවා අපිට වැඩක් නැහැ නම. හරි. ඒ නිසා මේක delete කරලා දාන්න. හරි. delete කරාට පස්සේ ඊස් page එකක් තමයි ඉන්නේ.
ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ අර කොපි කරගත්ත JSON prompt එක Google Flow එකට දාලා generate කරගත්ත image එක මෙතනින් download කරලා ගන්න. හරිද? මේක ඔයාලට ඕන විදිහට access කරන්න පුළුවන්. ඒ කියන්නේ T එකක් දාන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේ jersey kit එක මාරු කරන්න පුළුවන්. හරි ඕන එකක් කරගන්න තියෙන. හරිද මොල් එකේ? හරි ඊට පස්සේ මේ මොල් එක ගෙනල්ලා Canva එකට දාගන්න. Canva එකට paste කරගන්න. හරිද? ඊට පස්සේ audience එකෙන් මොකක් හරි ප්‍රශ්නයක් අහන්න. හරි audience එකෙන් මොකක් හරි ප්‍රශ්නයක් අහන්න ළමයි. හරිද? මොකක්ද ඔයාලා අහන ප්‍රශ්නේ? හරිද? හරිද? දැන් මම මේකෙන් මම මේ image එක ChatGPT එකට දීලා හරි image එක දෙන්නත් ඕනේ නැහැ. ඔයගොල්ලෝ අහන්න. You need question give me 10 simple questions. හරි give me 10 simple questions මොකක්ද සුවයක් තියෙනවා ළමයි ChatGPT එකේ. ඒක නිසා අපි හරි හරි දැන් ඔයාලට අහන්න පුළුවන් ඕනිම question එක. What is your name? How old are you? හරි ඕන question එකක් මේකෙන් අහන්න පුළුවන්. හරිද? හරිද? දැන් මේක ළමයි හරි ඔයගොල්ලන් ටෙක්ස්ට් එකක් අරගන්න පුළුවන් මෙතන. ඔන්න දැන් එන්න මේකට ටෙක්ස්ට් එක අරන් ටෙක්ස්ට් එක paste කරගන්නවා. හරි. නැත්නම් ඊට පස්සේ හරි ඔන්න ඔය විදිහට හදාගන්න. හරි. හරි. ඕනි මේකක් දාන්න පුළුවන් maths හරි ඊළඟට මොකක් හරි question එකක් හරි. හරි. ඕනිම දැන් මේකට ඇඩ් කරන්න පුළුවන්. හරි. හරිද? concept එක තේරෙන්නේ නැති කියලා හිතන ළමයි මම Canva එච්චර use කරන්නේ නැහැ. මගේ වැඩ වලට මට ඒක නිසා ඔයගලන්ට පෙන්වන්න විදියක් නැහැ වැඩේ සිද්ධ වෙන්නේ හොය කියලා. හරි. ඕනම ටෙක්ස්ට් එකක් use කරන්න පුළුවන් වැඩේට. හරි. ඊට පස්සේ යට section එකේ ඔයගලන්ට දාන්න පුළුවන් animation එකක්. animation එක නෙමෙයි. මේ යට බායකේ ඔයගලන්ට දාන්න පුළුවන්. ඇවිල්ලා මේ හරිද? 110 followed නෑ. ඔයාලා දාන්න ළමයි 120ක් වලින් එකට 110ක් answers this question. හරි. ඔන්න ඔය විදිහට දැම්මම ළමයි මොකද්ද සිද්ධ වෙන්නේ? මිනිස්සු ඇට්‍රැක්ට් වෙනවා මේ පෝස්ට් එකට. ඊට පස්සේ කමෙන්ට් කරනවා. හරිද? ළමයි මේ පොඩි කේස් එකක් කරලා තියෙන්නේ මේ මවුස් එකේ. sorry. හරි. ඔය විදිහට දාලා ඊට පස්සේ පොඩි බෝඩ් එකකුත් මේකට දාලා හරි කළු පාටින් හරි බෝඩ් එකකුත් දාලා ලස්සනට ඔයගලන්ට වැඩේ කරගෙන යන්න පුළුවන්. හරිද? පෝස්ට් එකක් හදලා ඊට පස්සේ මේ පුළුවන් නම් මේක රීල් එකක් විදිහට කන්වර්ට් කරන්න පොඩි ට්‍රාන්සිෂන් එකක් දාලා හරි වැඩේ කන්සිස්ටන්සි කරගෙන යන්න පුළුවන්. ක්‍රියස් දවසකට දෙකක් තුනක් වගේ අනිවාර්යෙන් දාන්න ඕන ටයිම් එක මම කියලා දෙන්නම් ඔයගලන්ට ඉස්සරහ වීඩියෝස් වල. හරි ඒක තමයි කතාව ළමයි. ඒත් එක්කම ළමයි මතක් කරනවා අපේ Patreon community එකේ තනිකර අපි කතා කරන්නේ web development, graphic designs and video editing වලින් කොහොමද ඔයගොල්ලෝ match එකක් play කරගන්නේ කියලා. ඒත් එක්කම side එකකින් Adobe Stock KDP ඊට පස්සේ Adobe Stock KDP ළමයි YouTube කොහොමද හරියටම ඔයගොල්ලන්ගේ income එක generate කරගන්නේ කියලා. හරිද? Patreon community එක ගැන කතා කරන්න දෙයක් නැහැ. Patreon community එකට ආපු ළමයි දන්නා කොච්චර දෙයක් මම මේකෙදි කියලා දෙනවද කියලා. හරිද ළමයි? එතකොට හරිද මේකෙන් ගොඩ ගිහපු කට්ටිය ඇත්තරන් ඉන්නවා. එතකොට 5 orders rank කරන හැටි. හරිද? millionaires use කරන method එක ඇවිල්ලා බලන්න ළමයි. හරිද? ගොඩක් දේවල් දාලා තියෙනවා Patreon community එකේ. තව යට තවත් ඔයගොල්ලන්ට ගොඩක් දේවල් ගොඩක් articles ගොඩක් resources මම මේකේ දාලා තියෙනවා බලාගන්න පුළුවන්. හරිද? આવුත් ලොකු match එක play කරගන්න පුළුවන්. හරි? Patreon community එකට එන්න එහෙනම් හැමෝටම සුබ දවසක්. goodbye.